බුද්ධ පූජාව සතුන්ට දමන්න හොඳ නැතිද? බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට පූජා කරපළ සතුන්ට පූජා කරන්න. ආගන්න. මෙන්න මේ කතාව හොඳට ගන්න. බුද්ධ පූජාව තියෙන්නේ කාටද? බුදුහාමුදුරන්ට. මං ඔයාලා ගෙදරට එනවා. ඔයා මට පාත්‍රයට දානේ පූජා කරනවා. මට පූජා කරන්නේ මොනවද? දානේ. මං වළඳලා ඉවර වෙනවා. අයින් කරන්නේ මොනවද? ඉඳුල්. එහෙනම් ඉඳුල් ටික සතෙකුට දැම්මත් කමක් නැහැ. ඔයා කෑවත් කමක් නැහැ. ඒකෙන් බෝල ගැහුවත් කමක් නැහැ. බුදුහාමුදුරන්ට පූජා කරන්නේ මොනවද? බුද්ධ පූජාව. අයින් කරන්නේ මොනවද? ඉඳුල්. බුදුහාමුදුර වළඳලා ඉවර වෙයි ඉඳුල්. ඒ ඉඳුල් ටික සතෙකුට දැම්මත් කමක් නැහැ. කියන්න. ඕනනම් ඔයා කෑවත් කමක් නෑ. හැබැයි මතක තියාගන්න ඕන හැමදාම බුද්ධ පූජාව තියෙන එක්කෙනා අස් කරලා කන්න යන්න එපා. ඇයි ඒ? එතකොට බුද්ධ පූජාව තියෙනකොටම යාට හිතෙනව මොකද්ද? මේ කේක් කෑල්ල තිබ්බට මට කත හැකිනේ. එතකොට මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට පූජා කළා නෑ මල පෙරේත කමෙන් තමයි තියලා තියෙන්නේ. තේරුණානේ? මං අර එක දවසක් ගියාට පස්සේ දහම් පාසලක ප්‍රධාන ටීචර් කෙනෙක්. මං අහුව බුද්ධ පූජා මගෙන් ඇහුවේ ප්‍රශ්නේ. මම ඒතකොට බුද්ධ පූජාවට මොකද්ද කරන්න? වලක් කපලා වල දාන්න ඕන කිව්වා. මං අහුව මාවද කියලා. හරිද? දැන් එයා කියන්නේ මොකද්ද? උඩින් දැම්මම සත්තු කනවලු. එතකොට බල වල ඇතුලේ පණුව නැද්ද? එතකොට පණුව අපාය යනෝනේ. හරිද? නෑ මෙහන්න. දැන් බුද්ධ පූජාව අයින් කරාට පස්සේ මොකා කෑවත් ඒක ප්‍රශ්නයක් නෑ අපිටනේ. හැබැයි මෙහන්න බුද්ධ පූජාව අයින් කරනකොට හොඳ 100ෙන් අයින් කරන්න. දැන් සමහර කට්ටිය මෙහෙම හිතන මොකද්ද? ගෙදර බල්ලෙක් ඉන්නවා. බුද්ධ පූජාව මේසේ උඩ තියෙද්දිම එයාට හිතෙන මොකද්ද? මේ ටික අයින් කරලා ටොමියට දානවා. එහෙම හිතන්න එපා. එතකොට අකුසල. එයා මොකද කරන්නේ? බුද්ධ පූජාව අයින් කරනවා. ඉඳුල් බකට් එකට දානවා. ඉඳුල් බකට් එකට දැම්මට පස්සේ එයාට හිතෙන මොකද්ද? ටොමියට දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉඳුල්. බුද්ධ පූජාව අයින් කරන්න කලින් එයාට හිතුනොත් කවදාවත් දාන්න යන්න එපා. ඒක සුදුසු නෑ.